ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් පදිංචි වුණාද? 3000 ගාණක් විතර පිටස්තර පුද්ගලයින් 2025 ඉඳලා ජනාධිපති මන්දිරවල නතර වෙලා ඉන්නවා කියලා ප්‍රකාශයක් නිකුත් වුණා. මේකට ප්‍රතිචාර විදිහට ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ ප්‍රකාශය අසත්‍යයි. එහෙම දෙයක් වෙලා නැහැ. මාධ්‍යවලට සම්බන්ධ අය මේ වගේ අය තමයි මෙතන නතර වුණේ කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ 3000ක් 2000ක් විතර නතර වුණු මාධ්‍ය අය කවුද? මෙන්න මේ පිළිබඳ කරුණාකර හෙළිදරව්වක් කරන්න අවශ්‍යයි. ජනාධිපති මන්දිරවල එහෙම නතර වෙන්නේ කවුද? ජනාධිපතිවරයා මේවා පාවිච්චි කරන්න නැතුව තියෙනකොට ජනාධිපතිවරයාගේ පාවිච්චියට තියෙන දේ ජනාධිපතිවරයා අත්හැරලා තියෙනකොට කවුද මේ වගේ නතර වෙන්න යන්නේ? මේක ලේසි පහසු කතාවක් නෙමෙයි. ජනාධිපති මාධ්‍යංශය මේක නිවැරදි කරලා රිලීස් එකක් දාලා තියෙනවා. නමුත් තොරතුරු දැනගැනීමේ පනතෙන් හෝ ඉල්ලන්න ඕනේ. දැන් මාධ්‍ය අය මේකට නැවතිලා හිටියනම් ඒ මාධ්‍ය අය කවුද? කොහේ වැඩ කරන අය? මාධ්‍ය ආයතනවල අයද? නැත්නම් වෙන පිටස්තර ෆ්‍රීලාන්ස් මාධ්‍යවේදියෝද? මෙන්න මේක හොයලා ගන්න ඕනේ. ආණ්ඩු කියන දේවල් නොමග යන්න තියෙන ඉඩ බොහොම වැඩි. ඉස්සර වී ගොවියා වෙනුවෙන් මහා දැවැන්ත හඬක් නගපු මිනිස්සු අද කියමින් ඉන්නවා බත් කන්නේ හරක් කියලා. හරි? බත් කන්නේ වැඩකට නැති කම්මැලියෝ කියලා. ඔන්න ඔය කියන සංවාදය ඇතුළට එනවා කියන්නේ ඕක මහා බරපතල තැනක්. ඔය කියන බරපතල සංවාදය අපි අවසන් කළ යුතුමයි. ඒක එහෙම නොකළොත් එහෙම ආණ්ඩු බලය නැති කාලේ කියන දේවල් සහ බලය තියෙන කාලේ දේවල් අතර ලොකු පරස්පරයක් ගොඩ නැගෙනවා. ඒක රටකට කිසිසේත්ම හොඳ උචිත දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් මේ ජනාධිපති මන්දිරය ඇතුලේ නතර වෙලා හිටපු මාධ්‍යවේදීන් කවුද? මොකක්ද මේ මාධ්‍යවේදීන් එහෙම නතර වෙන්න හේතුව? මොකක්ද කාර්යභාරය කියන දේ අනිවාර්යෙන් හෙළි කරගත යුතුයි. එහෙම නැත්තම් ඒක අතිශය බරපතල වැරද්දක්. ජනාධිපතිවරයා මේවා පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් අත්හැරලා ඉන්නකොට ඒක ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතුව හෝ නැතුව කවුරුන් හෝ කෙනෙක් වෙනයම් විදිහට පාවිච්චි කරනවා කියන්නේ ජනාධිපතිවරයා පාවිච්චි කළා වගේ තමයි. ඒ කියන්නේ ඕවට දරන්න වෙන විදුලි බිල්, ඕවගේ නඩත්තු වියදම් මේ සියලු දේවල් දරන්න සිද්ධ වෙනවනේ. ඔය ජනාධිපති මන්දිරය කියලා රටවටේ තිබිච්ච එකකවත් එක්ක ආයවත් හිටියේ නැහැ. වැඩි ඕනේ නැහැ. කොටුවේ ජනාධිපති මන්දිරය ගත්තොත් කිසිම ජනාධිපති කෙනෙක් ඕකේ රැඳිලා හිටියේ නැහැ. ඕකේ හුනියම් කරලා තියනවා කියලා. ඒ නිසා මේ ජනාධිපතිවරු නැතුව කවුද මේවා වරප්‍රසාද භුක්ති විඳින අය? දැන් කරුණා කරලා මේක හෙළිදරව් කරන්න ඕනේ. හරි ජනාධිපති මාධ්‍යංශය කියනවා මේ පිටස්තර පුද්ගලයන් නතර වෙලා නැහැ. නතර වුණේ මෙන්න මේ අය කියලා. හරි දැන් එහෙනම් මේ අය නතර වුණු හේතුව මොකක්ද? ඒ හේතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අතිශය වැදගත්. මොකද හේතුව ජනතාවට මේක ලිට්මස් පරීක්ෂණයක්. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇල්වතුර වීදුරුවක් වගේ නිර්වුල් භාවයේ නිර්වද්‍ය භාවයේ තියෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ ඇමතිවරු කන් දෙන්නේ නැහැ. ඊළඟට පත් කරපු සභාපතිවරු අධ්‍යක්ෂවරු පිස්සු කෙලිනවා. ඔය වගේ විවිධ චෝදනා තිබ්බත් මිනිස්සු හිත හදන් ඉන්නේ මේ ආණ්ඩුව දූෂණයට විරුද්ධව ඉතාමත් හොඳ ප්‍රතිපත්තියක ඉන්නවා කියන තැන. ඒ නිසා එය කඩ කරගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා ජනාධිපති මන්දිර භාවිත කළ අතිරේක පාර්ශවීන් කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසලා ඒ අය හිටියේයි මේ අය මෙදා මොකද කළේ මේ අය මේ විදිහට කොච්චර කාලයක් නතර වෙලා හිටියද මේ සියලු තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍යයි.